ප්‍රේමවන්ත සහෝදරය සහෝදරය, ඉතින් අදත් අපි මේ ලස්සන උදෑසන, මේ ලස්සන දවස් අපි දෙවියන්වහන්සේගේ වචනයට අපගේ හිත යොමු කරමු. ඉතින් මම කතා කරන්න කැමති රෝම පොතේ 12 වන පරිච්ඡේදයේ 9 ගන්තියේ සඳහන් වෙනවා ප්‍රේමය වංචා රහිත වේවා. ආදර දේවපුතේ, අද අපි මිනිසුන්ට ප්‍රේම කරනකොට අපේ සමහර අවස්ථාවල් වලදී අපේ ප්‍රේමය හරිම වංචා සහිතයි. ඇයි මං එහෙම කියන්නේ? සමහර වෙලාවලට අපි යම්කිසි මිනිස්සෙක්ගෙන් දෙයක් උදව්වක් බලාපොරොත්තු වෙනකොට, අපි යම්කිසි මිනිස්සෙක්ගෙන් දෙයක් බලාපොරොත්තු වෙනකොට විතරක් අපි ඔහුට ප්‍රේම කරනවා. නමුත් ඔහුගෙන් ඒක නොලැබුණොත් හදිසියේ හරි අපි ඔහුට වෛර කරනවා. අපි ඔහුට ඇත්ත වශයෙන්ම අපි ඔහුට ප්‍රේම කරන්නේ යමක් බලාපොරොත්තුවෙන්, යමක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන. නමුත් උන්වහන්සේ අපිට මොකද්ද කියන්නේ? ඔබ ප්‍රේම කරනකොට ඔබගේ ප්‍රේමය කිසිසේත්ම වංචාවක් උදෙසා වංචාවෙන් කරන්න එපා. අද දවසේ ඔබට හම්බ වෙන මිනිස්සයාටවත්, අද දවසේ ඔබත් එක්ක කතා කරන මිනිස්සයාටවත්, කිසිම අවස්ථාවක ඔබට වෛර කරන මිනිස්සෙක්ටවත් ඔබගේ ප්‍රේමය විශේෂයෙන්ම ඔබ ප්‍රේම කළ යුතුයි. ඒකයි උන්වහන්සේ අපේ උන්වහන්සේ අපිට දීලා තියෙන හරය, අපේ ජීවිතයේ හරය. උන්වහන්සේ යොදු බයිබලයේ හරය ඇහුවොත් මොකක්ද ඒ හරය? ඔබට මෙන් අනිකාටත් ප්‍රේම කරන්න කියන වචනේ. තමාට ප්‍රේම කරනවා වගේ අනිත් කෙනාටත් ප්‍රේම කළ යුතුයි කියන වචනේ. ඉතින් අද දවසේ මේ වචනේ ඔබ හොඳින් හදවතට ගන්න. ඔබ කරන අසල්වැසියට කරන්නා වූ ප්‍රේමයේ කිසිසේත්ම වංචා සහිත වෙන්න හොඳ නැහැ. ඔබ ප්‍රේම කළ යුත්තේ ක්‍රිස්තුස් වහන්සේ මෙන් කිසිවෙකුගෙන් බලාපොරොත්තු නොවි. ඉතින් ආදරේ මේ ලස්සන උදෑසන ඔබත් එක්ක ඔබට ශක්තියට හිටගන්න එකම එක්කෙනයි ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විතරයි. ඒ නිසා ඔබ අද දවසේ විශ්වාස කරන්න ඕනේ. ඔබ අද මේ නැගිටලා මේ වචනයට ඇහුම්කන් දෙන්නේ. ඔබ අද මේ වචනයට ඔබගේ හදවත යොමු කරන්නේ. ඔබගේ මනසින් ඔබගේ දුකට, කරදරයෙන්, ඔබ පීඩාවෙන් ඉන්නවා වෙන්න ඇති. නමුත් ඔබ මේ ලස්සන උදෑසන මේ වචනේ අහන්නේ වෙන මොකුත් නෙවෙයි. ඔබගේ අද දවස සාර්ථක වෙන්නට දෙවියන් වහන්සේ ඔබට මොනවද කියන්නේ කියලා බලන්න. ඉතින් අද දවස උන්වහන්සේ ඔබගේ ජීවිතය සාර්ථක කරන්න උන්වහන්සේ ඔබත් එක්ක අද දවසේ හිටගෙන ඉන්නවා. නමුත් අද දවස ඔබ හොඳට හිතර ගත යුතු දෙයක් තමයි ඔබ ඇසුරු කරන මිනිසුන් කිසිසේත්ම වංචා සහිත සිතකින් ඇසුරු කරන්න එපා. ඔබට යමක් ලැබෙයි, ඔබට එයා නැත්තම් කරන්න දෙයක් නැහැ. එයාගෙන් තමයි මේ වෙලාවේ උත්තරයක් බලාපොරොත්තු වෙන්න ඕනේ වගේ කිසිම දෙයක් නිසා මිනිස්සෙක්ට ලං වෙන්න එපා. ආදර දෙපතේ අම්මේ තාත්තේ, ඔබ හොඳට මතක තියාගන්න, ඔබට උදව් පැමිණෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන්. ඔබ මැව්ව දෙවියන් වහන්සේගෙන්, ඔබව හදපු දෙවියන් වහන්සේගෙන්, උන්වහන්සේගෙන් ඇර ඔබට කිසිවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔබ මුලින්ම කළ යුත්තේ උන්වහන්සේට යාඥා කරන්න. ඔබ අද දවසේ මේ ආරම්භක මොහොතේ ඔබ උන්වහන්සේට යාඥා කරන්න. මොකද උන්වහන්සේට පුළුවන් ඔබව නිදහස් කරන්න. උන්වහන්සේට පුළුවන් ඔබ ඉන්න ණය ප්‍රශ්නෙන් ඔබව ගලවන්න. උන්වහන්සේට පුළුවන් ඔබ ඉන්න රෝගයෙන් අද දවසේ ඔබව ගලවන්න. උන්වහන්සේට ඒකට සම්පූර්ණ ශක්තිය, බලය තියෙනවා. ඉතින් අද දවසේ ඔබ කළ යුත්තේ වෙන කිසිවක් නෙවෙයි. ඔබගේ ප්‍රේමය වංචා රහිතව, ඔබගේ ප්‍රේමය සුද්ධව ඔබ අනිත් මනුස්සයට දක්වමින්, ඔබ හැම මනුස්සෙටම ඔබගේ හදවතින් ප්‍රේම කරමින්, ඔබ හැම මනුස්සෙකට යටත්කමින්, ඔබ ඔවුන්ගේ වචනයටත් ඇහුම්කන් දෙමින් ඔහුට ප්‍රේම කරන්න. උඩගු සිත අත්තරින්. කිසිසේත්ම කිතුණු මනුස්සයට උඩගු සිත කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ. ඉතින් මේ ලස්සන උදෑසන ඔබත් එක්ක දෙවියන් වහන්සේ ඉන්නවා. අද ඔබත් එක්ක කතා කරපු වචනය ප්‍රේමයේ වංචා රහිත වේවා. ඉතින් ආදරේ දෙපතේ, අපි කරන ප්‍රේමය කිසිසේත්ම වංචා රහිත වෙන්න ඕනේ. එක මිනිස්සෙක්ගෙන් ඇහුවලු කිතුණුවා මොන වගේද කියලා. ඒ මිනිස්සයා කිව්වලු කිතුණුවා ගෝනුස්සෙක් වගේ කියලා. ඇයි ආදරේ දෙපතේ එහෙම කියන්නේ? කිතුණුවා හරිම ආදරෙන් කෙනෙක්ව වැළඳ ගන්නවා. නමුත් විෂ දල ඇවිල්ලා පිටිපස්සෙන් එයා මොකද කරන්නේ? අර මිනිස්සයාට විෂ විදිනවා. ආදරේ කිතුණු මිනිස්සයව කිසි මිනිස්සෙක් ඒ විදිහට දකින්නට හොඳ නැහැ. ඉතින් ආදරේ ඔබගේ ප්‍රේමය වංචා රහිත වෙන්න ඕනේ. ඒකයි උන්වහන්සේ නිතර කියන්නේ. ඔබ මිනිසුන්ට පෙන්නන ප්‍රේමය, ඔබගේ ඇතුලින් නික්මෙන ප්‍රේමය, ඒක වංචා රහිත වෙන්න ඕනේ. එතකොට තමයි මේ ලෝකේ ලස්සන වෙන්නේ. එතකොට තමයි ඔබගේ වටපිටාව ලස්සන වෙන්නේ. ඔබගේ පෞල් ජීවිතය, ඔබ ඉන්න පෞල ලස්සන වෙන්නේ. ඒ නිසා ආදරේ මේ වෙලාවේ ඔබ උන්වහන්සේ ඉදිරියේ පොරොන්දු වෙන උන්වහන්සේ ස්වාමීන් වහන්සේ අද දවස ඔබගේ හිතට කියාගන්න, මම අද දවස අඩිය තියන්න ඉස්සරහට මට හම්බ වෙන හැම මිනිස්සෙක්ටම සැබෑ සිතින් ප්‍රේම කරමින්, මට ජීවිතේ හම්බ වෙන හැම මිනිස්සෙක්ටම සත්‍යවාදීකමින් ප්‍රේම කරමින්, කිසිම වංචාවකින් ප්‍රේම කරමින් නොවේ.
ඉතින් ආදරපති මේ දවසේ උන්වහන්සේ ඔබගේ හදවතේ ඒ නගින ඒ විශ්වාසය දකිනවා. ඒ ඔබ ගන්නා වූ පියවර උන්වහන්සේ දකිනවා. ඉතින් මම ඔබ වෙනුවෙන් යාඥා කරන්න සූදානම්. ජීවමාන බලවන්ත දෙවියන් පියාණන් වහන්සේ මෙන්න මේ දවසේ හැම මිනිස්සෙක්ටම ස්වාමිනී සැබෑ සිතින් ප්‍රේම කරන්නට ස්වාමින් වහන්සේ කිසි වංචා රහිත සිතවිල්ලකින් මේ දරුවන් අද එළියට යන්නට යනවා. ස්වාමින් වහන්සේ නිසා මේ හැම දරුවෙක්ගේම ජීවිතයක් ඔබ බලවත් කරමින් ඔබ ආශිර්වාද කරමින් මගේ ආදරණීය දේව තාත්තේ මේ හැම දරුවෙක්කම රැකවල් කරමින් ස්වාමින් වහන්සේ මොවුන්ට කල යුතු නොයුතු දේ ඔබ වහන්සේ මේ දරුවන්ට අද දවසේ පෙන්වමින් මේ දරුවන් යහපත් වූ ශුද්ධ වූ මාර්ගයේ වහන්සේ මේ දරුවා රැගෙන ගිය ස්වාමීන් වහන්සේ අද දවසේ රාත්‍රිය පටන් ගන්නකොට මේ දරුවෝ ඔබ වහන්සේට මේ මුඛ්‍යයන්ගෙන් ප්‍රශංසා කරන්නට අවශ්‍යයි. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වුන් බලාගත් බව වුන් කියන්නට අවශ්‍යයි. නිසා මගේ පියාණන් මේ සිළු දරුවන් සමග සිරමින් වුන් සිළු බාධාවලින් නිදහස් කළමෙන. මේ දරුවෝ ආශිර්වාද කළමෙන. වසන්නා වූ සිළු නිවස් ආශිර්වාද කළමෙන. මේ ලස්සන උදෑසන මේ ලස්සන දවසේ ඔබ මේ සිළු දරුවන් රැකවල් කළමෙන. මේ සියල්ල කියන්නේ නාස්රී යේසුස් වහන්සේගේ බලවත් ජීවමාන උතුම් නාමය නිසායි. ආමෙන්. ඔබ සියලු දෙනාට යේසු වේදයි.